ඔයා මේ මට්ටමට ගෙන්න ඔයාගේ පළවෙනි චැප්ටර් එක ලියන්න දායක වෙච්ච මිනිස්සු ටික. අම්මලා තාත්තලා වෙන්න පුළුවන්. ඊට පස්සේ තව ඕගොල්ලන්ට උදව් කරන යාළුවෝ වෙන්න පුළුවන්, නෑදෑයෝ වෙන්න පුළුවන්. එහෙම මිනිස්සු එක්ක ඇද්ද ඒ මිනිස්සු උඹලට හරියනකම් බලන් ඉන්න. ඒ මිනිස්සු සමහරක් වෙලාවට දැන් ඕගොල්ලෝ සමහරක් වෙලාවට කියනවා මේ වැඩ කරන්න හිතෙන්නේ නෑ, කම්මැලි මොනවා කරන්නද මන්ද ඒ වගේ බයිලා. ළමයි මේ මිනිස්සු ජීවිතේ ඕන තරම් තැන් ඇති. මේ මිනිස්සුන්ට හිතෙන දේ පැත්තකට දාලා ඕගොල්ලෝ වෙනුවෙන් කියලා යම් දේවල් කරනවා. එහෙම කරලා සමහරක් වෙලාවට එයාලට තියෙන සියලු දේ නැති කරන. එයාලට ඉස්සරහට යන්න තිබ්බ ගමන් කරන්න තිබෙන. එයාලට එක්ක ජීවිතේ විඳින්න තිබ්බ දේවල්. අර ඒ ඔක්කොම නැති කරන හල්ලි ටික ඔක්කොම උඹලට වියදම් කරගෙන නැති. එහෙම නැත්නම් මේ මිනිස්සුන්ට තව ඉස්සරහට යන්න තිබුණ වෘත්තීය මට්ටමින් එහෙම. සමහරක් අය ඒක එහෙම යන්න තුන අතර කරලා උඹලා වෙනුවෙන් අතර වෙලා ඉන්නේ. හරි. ඒ වගේ තව තියෙන 1000ක් දේවල් නැති කරගෙන උඹලට හරියනකම් කියලා ඉන්න මිනිස්සු සෙට් එකක්. ඒ මිනිස්සු එහෙම තමන්ගේ තියෙන සියලු දේ නැති කරන ඕගොල්ලෝ වෙනුවෙන් නැහෙනකොට උඹලට කිසිම අයිතියක් නැහැ නේ මේ මට වැඩ කරන්න බෑ වගේ මූඩ් එකක් නැහැ. අද නිකන් කම්මැලි චාටර් කතානේ. හරිම සෞතු කතන්දර. එහෙම කොහොමද මේ ලේසියෙන් මේක අතාරින්න ඕගොල්ලෝ? මාර අවුල්නේ ඒක. එහෙම කරන්න බෑ.